සියලුම යාළුවන්ට මගේ ඉතින් ඔන්න මම ට්‍රැක්ටර් එන්ජින් පහ නිර්මාණය කරලා ඉවරයි. දැන් ඉතින් මම මේ පිලර් ගන්න ලෑස්තිනේ මම මේ පිලර් ගාගෙන යන ගම. ඉතින් මම ඔයාලට මේක පෙන්වන්නේ මේ ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩයකට වැඩිය මේක ශක්තිමත්. ඉතින් ඒක නිසා මම ඔයාලට මේක පෙන්වන්නේ දරුවන්ට අරන් දෙනකොට සෙල්ලම් කරන විදිය සෙල්ලම් කරන්නේ කොහොමද? ඒවා පහුව වෙනකොට අපි වීඩියෝ එකකින් ඔයාලට පෙන්වනවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේ වීඩියෝ මේ ට්‍රැක්ටර් රථයේ නිකන් ට්‍රැක්ටරයක් විදිහට හිතන්න එපා. මේක සාමාන්‍යයෙන් ට්‍රැක්ටරයක් වුණාට දරුවෙකුට යම් කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් ට්‍රැක්ටරයක්. ඒ කියන්නේ ටිපර් කරන්න පුළුවන්, ටිපර් කරලා වැලි ටික හලන්න පුළුවන්. ඒ හැකියාවෙන්ම තමයි මේ නිර්මාණය අපි ඉදිරිපත් කරන්නේ. අනිත් එක තමයි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ හොඳ ශක්තිමත් භාවයක් මේ ලී සෙල්ලම් බඩු වල තියෙනවා. නෑ කියන්නේ නෑ. අද ගත්තු අය සීලොම් දෙනා ඒක දන්නවා. ඉතින් ඒක නිසා මම ඔයාලට කියන්නේ මේ සෙල්ලම් බඩුව කරන් දෙනකොට දරුවෙකුට පැකිලෙන්න එපා කිසිම මොහොතක අරන් දෙන්න මේක අවුරුදු ගාණක් පාවිච්චි කරපු මිනිස්සු ඉන්නවා මේ මගේ මේ අරන් ගිහපු අය ඉන්නවා. ඉතින් ඒක නිසා මතක තබා ගන්න. අනිත් එක තමයි අපි මේ ට්‍රැක්ටරේට මඩ් ගාඩ් එක නිර්මාණය කරන්නේ නැත්තේ ඒකට හේතුවක් තියෙනවා. මේ ට්‍රැක්ටරේ අරන් ගියාම සමහර දරුවෝ ඉන්නවා මේ දරුවන්ට නිර්මාණය කරන්න පුළුවන් මේ මඩ් ගාඩ් එක. ඉතින් ඒක නිසා මේ මඩ් ගාඩ් එක දරුවට නිර්මාණය කරලා දරුවට මේකට හයි කරගන්න පුළුවන්. ඒ හැකියාව අපි දීලා තියෙන්නේ. මොකද දරුවෙක් පාසලක නිර්මාණයක් කරනකොට මේ නිර්මාණයෙන් කොටසක් යාට ඉදිරිපත් කරන්න පුළුවන්. එන්ජින් එක නම් එන්ජින් එක ඒක ඒ තැනට තමයි අපි මේ දාලා තියෙන්නේ දරුවෙකුට යම් කිසි දෙයක් ඉගන්න. ඉතින් අම්මලා ඒකට අතහිත දෙන්න ඕනේ, තාත්තලා එහෙම අතහිත දෙන්න ඕනේ. ඉතින් ඒකයි මම කියන්නේ අනිවාර්යෙන් ඉන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ කරලා මේ ළමයිට හොඳ දේ දෙන්න. හොඳ දේ පුරුදු කරන්න. ඒක නිසා ඔයාලා බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.